සුබ දවසක් යාළුවනේ. මෙන්න මේ වගේ රසට නීට් එකට අයිසින් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම සාමාන්‍යයෙන් අයිසින් එකට යූස් කරන්නේ ඇස්ට්‍රා ෆැට් ස්ප්‍රෙඩ් එක. නමුත් කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් කළොත් මම හයිලන්ඩ් එකනොත් අයිසින් එක හදනවා. අද මම කියලා දෙන්නේ මේ ෆැට් ස්ප්‍රෙඩ් එකකින් හරියටම අයිසින් එක හදාගන්න විදිහ. මේ විදිහට මම අයිසින් ෂුගර් ගන්නවා. අයිසින් ෂුගර් හොඳට හලලා තමයි ගන්න එකපාරක්. ඩුම් එකේ අයිසින් ෂුගර් එක තමයි මම නෝමල් අයිසින් එක හදන්න ගන්නෙ. මේ විදිහට එක්ස්ට්‍රා ටික මම ෆ්‍රිජ් එකෙන් අරගෙන පැය භාගයක් විතර එළියේ තියෙන්න ඇරලා ඊට පස්සේ තමයි අයිසින් එක හදන්න යූස් කරන්නේ. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් වුණත් යූස් කරන්න පුළුවන්. නමුත් අපේ බීටරේ පරිස්සම ගැනත් අපි පොඩ්ඩක් හිතන්න ඕන නිසා චුට්ටක් වෙලා මම එළියේ තියලා තමයි බීට් කරන්න ගන්නෙ. අයිසින් ෂුගර් එක මම එකපාරක් මේ විදිහට හලලා ගන්නවා. අලුතෙන්ම ගෙනාව අයිසින් ෂුගර් එකක් වුණත් මම එකපාරක් හලලා තමයි ගන්නෙ. ෆැට් ස්ප්‍රෙඩ් එකයි අයිසින් ෂුගර් එකයි මම එකට 3 අනුපාතයෙන් තමයි මික්ස් කරන්නේ. ඉස්සෙල්ලාම මේ ෆැට් ස්ප්‍රෙඩ් එක හොඳින් බීට් කර ගන්නවා. විනාඩි 4ක් විතර ටිකක් ක්‍රීම් වෙනකන් වගේ බීට් කර ගන්නවා. එතකොට තමයි අයිසින් එක හොඳ ස්මූත් එකකට ගන්න පුළුවන් වෙන්නේ. ඔයා යූස් කරන බීටර් එක අනුව ස්පීඩ් එක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේ බීටර් එකේ නම් යූස් කරන්නේ ස්පීඩ් 2 වගේ දාලා තමයි බටර් ටික හොඳින් බීට් කරගන්නේ. වෙලාවත් වගේ බීටර් එකේ ස්පීඩ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ක්‍රීමි ගතියක් එනකන් මේක හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අයිසින් ෂුගර් මෙන්න මේ වගේ ටික ටික එකතු කරලා බීට් කරගන්න ඕනේ. එකපාර ඔක්කොම අයිසින් ෂුගර් දාන්න එපා. සමහර විට භාජනයෙන් එළියට යන්නත් පුළුවන් බීට් කරද්දි. මෙන්න මේ වගේ පොඩ දාලා බීට් කරන එකත් මම හිතනවා හොඳ සොෆ්ට් එකට මේ අයිසින් එක ගන්න පුළුවන් හොඳ ටිප් එකක් කියලා. මම මේකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඉතින් වැනිලා එකතු කරේ නෑ කියලාත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අයිසින් ෂුගර් සහ එක්ස්ට්‍රා වලින් විතරක් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා හරිම සොෆ්ට් විදිහට රසවත් විදිහට බටර් අයිසින් එක මම හදලා ඉවරයි. මේක මම ක්‍රම් කෝට් කරද්දී මේකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලා මීට වඩා සොෆ්ට් කරගෙන තමයි ක්‍රම් කෝට් එකට ඇප්ලයි කරන්නේ. නමුත් කවර් කරගන්න මම මේ විදිහට තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාලටත් යම්කිසි අදහසක් මේකෙන් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලත් මේ විදිහට හදලා ඔයාලගේ කේක් නීට් කරලා බලන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම හදාගත්තු ඒ අයිසින් එකෙන් හදාගත්තු කේක් එක. කිලෝ එකේ රිබන් කේක් එක. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. Thank you.